සෙන්සර් අපේ මහා වන්දනාචාරිකාවේ මේ කටයුතු සංවේදනය කිරීම වෙනුවෙන් බොහෝ පිරිසක් දායකත්වය ලබා දුන්නා. විහාරස්ථානයේ වෙනුවෙන් යටියන්තර ශ්‍රී නන්දාරාමාධිපති යටියන්තර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති බොස්ටලේ ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයේ පූර්ණ උපදේශකත්වයේ යටතේ මේ සියලු වැඩසටහන් සංවිධානය කරන්නේ. ඒ වගේම මේ කටයුතු තමන්ම අපූර්වට සිදු කරන්නට දායකත්වය ලබා දුන්නා. දායක සභාවේ ප්‍රමුඛ සියලු දෙනා විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තමයි පෙර සම්ප්‍රදාය අනුව ඊයේ රාත්‍රියේ සිට 8 සිට සමාදන් වීම සඳහා උවසියන් විහාරස්ථානයට පැමිණ සූදානම් වී සිටියා. අපි පෙර සම්ප්‍රදායේ මේයි ගමත් විහාරස්ථානයේ අතර තියෙන අව්‍යාජ සම්බන්ධතාවය මේ වගේ පැහැදිලි වෙනවා. අද රාත්‍රියේ මේ 8 සිට සමාදන් වූ උපාසක උපාසිකාවන් විහාරස්ථානයේ රැඳී සිටිනවා. මේ දවස පුරාම මේ උතුම් අෂ්ටාංග කුසල සීලය ආරක්ෂා කරමින් ඔවුන් ඒ ප්‍රතිපත්ති රකින්නේ විහාරස්ථානයේ සමග තියෙන දෙවියන් නිසාමයි. ඉතින් ඒ චාරික සම්ප්‍රදාය රකින්න සතර පිරිමේ දායක සභාවක්, තරුණ බෞද්ධ සමිතිය, ඒ වගේම විහාරස්ථ දහම් පාසල සංස් සමිතිය සහ ඒ කාර්යවලදී ඒ වගේම විදුර රසක මහතා ප්‍රමුඛ වී-සවුන්ඩ් ආයතනයේ මේ කටයුතු සඳහා මහා දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම දිනේෂ් සුරංජන මහතා ආහාර සභාවෙන් දායකත්වය ලබා දුන්නා. ඒ වගේම වාසනා, රෝහිත, රසික, ඒ වගේම හිරෝෂිනි මහත්මිය ඇතුළු තරුණ පිරිසක් අපි මෙහිදී සිහිපත් කරනවා. ඒ වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, ඒ වගේම දහම් පාසලේ ආදරණීය මණ්ඩල පිරිස මේ මොහොත දක්වා අපිත් එක්ක රැඳී සිටියා. ඒ වගේම ආරිපල් මහතා ප්‍රමුඛ විදුලිකාර්මික ආරිපල් මහතා ප්‍රමුඛ පිරිස, ඒ වගේම රේඛා ස්ටුඩියෝ ආයතනයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ලයිලර් මහතා ප්‍රමුඛ පිරිස අපි මේ සිහිපත් කරනවා. ඒ වගේම අපිට අමතක කරන්නට බැහැ යටියන්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරත මනෝ උපදේශක කටයුතු සිදු කරන අපේ ගෞරවනීය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ මේ කටයුතු වලට දින ගණනාවක පටන් සම්බන්ධීකරණය කරමින් මේ කටයුතු සඳහා වී සමාජයෙන් සදාහන් සෙන්සර් සාර්ථක වෙනසන මාලාවක් ගෙනෙන්නට විහාරස්ථානයේ පාර්ශවයෙන් කටයුතු සිදු කළා. ඒ සඳහා නායකත්වය ලබා දුන්නු තරුණ යතිවරයන් වහන්සේ නමක් විදියට ඒ වගේම උන්වහන්සේ ගොඩනගන මේ විහාරස්ථානයේ සමෙන් කමුකලේ ජාත්‍යන්තර බෞද්ධ හරිත නගරය සඳහා දක්වන දායකත්වයේ පිළිබඳව අපි මේ නිරත වීදී වෙන පුණ්‍ය අනුමෝදනා පූර්වක සිහිපත් කරනකොට ඕනේ මේ තරුණ පිරිස හා එක්වෙමින් මේ කටයුතු සියල්ල සංවිධානය කර තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදියට උන්වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා පූර්වක සිහිපත් පිළිගන්නවා. ඒ වගේම මේ සදාහන් සෙන්සර් වැඩසටහන් ගෙනෙවිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගායශන් ගුණසේකර මහතා, අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නදීන මහතාගේ පොට වගපෑමීම, ඒ වගේම සිටින සහකාර අධ්‍යක්ෂ ලලිත් වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය, අලෙවි අධ්‍යක්ෂ හරේන්ද්‍ර ඩේරගේ මහතා, ඒ වගේම සම්බන්ධීකරණය සිදු කළේ සීසිටි කරුණාරත්න සහෝදර සංවේදකයා, ඒ වගේම අද සිටින මගේ පිරිවර සාමී සිරිරත්න නිෂ්පාදකවරයා, ඒ වගේම සංවිධානය කටයුතු සිදු කළ ජ්‍යෙෂ්ඨ නිවේදක සංජය මනුෂ්‍යන්ත මුතුමිණි, ඒ වගේම බබරි දුකේරෝෂන් බබරන්දකමගේ සංවිධානය පිළිවෙල වශයෙන් සහභාගී වන ජනක සංජීව කයන දිසානායක සසිදු පාර්සිදු සමගින් අජිත් බණ්ඩාර අලවියන්ශේ මුදලාංශය සහ ප්‍රවාහන අංශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පාලක මැතිරියන් සමස්ත කාර්ය මණ්ඩලයට මෙහිදී අපගේ පුණ්‍ය අනුමෝදනා පූර්වක ස්තුතිය පිරිනමන්නට ඕන. ඒ වගේම උදෑසන සිට මේ මොහොත දක්වා සජීවීව මැදිරි සම්බන්ධතාවය ලබා දෙමින් තේජානි විජේසිංහ ඇතුළු අපේ සංවේදක පිරිස, සංවේදිකාවන් සියලු දෙනා, සහෝදර නිවේදිකාවන් සියලු දෙනා අපි මේ ප්‍රතිවේදීත්වය සිහිපත් කරමින් සදාහන් සෙන්සර් මේ මහා වන්දනා චාරිකාවේ මෙවර ඉල්පුර පස්වසක පොදින වැඩසටහන නිවාඩුපත් කරන්නට සූදානම් වන්නේ කඳුවැටි වලින් අලංකృత වුණු ඒ වගේම මනරම් දියදහරින් සුසැදුණු යටියන්තට මේ සුන්දර පරිසරයේ සිට අපි එනවා ජාතික ගොඩනැගිලි සිටින ප්‍රධාන සම්පතනා මෙදිරියට දැන් සම්බන්ධතාවය ලබා දෙනවා ලබන පුරපසළොස්වක පොදිනේදී තාම මෙවන් වටිනා පිළිපිටක සිට උදෑසන 8 සිට වැඩසටහනේ සිට අවසානයේ දක්වා මෙවන් වැඩසටහන ගෙනෙන්නේ බලාපොරොත්තු වෙන අපි ඔබේ සමගනවා ත්‍රිවිධ ආශිර්වාදයෙන් ඔබට යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් ඔබ සැමට දිනවල සාරයි.